මේ පෞද්ගලික දවස් සතියක විතර කාලේ මේ රටේ බුදු පිළිමා කියලා කියන නම් රශ්මියක් ඉන්නකන් ආලෝක ධාරාව පිළිවෙල පටන් මේවා බුදුරජාණන් නෙවෙයි කියන එක අපි කවුරුත් දන්නවා. ඒක ඇත්ත. බුදුරජාණන් නෙවෙයි. මොනවද? බුදුරජාණන් නෙවෙයි මොනවද? මොනවද මේ නම? දැන් මේකට උත්තරයක් දෙන්න පුළුවන් මිනිහෙක් අද ලංකාවේ නැහැ. මට කනගාටුයි කියන්නේ. මේ පිටවෙච්ච රස්නේන් මොනවද කියන එක මේ ආලෝක ධාරාව මොනවද කියන එක පිළිබඳව උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක්වත් අද ලංකාවේ නැහැ. හරි ඒකට හේතුව අපේ ඉන්නවා ශුද්ධ ජීව විද්‍යාව හදාරපු ශුද්ධ විද්‍යාඥයන්. අවස්ථාවකට උන්වහන්සේ ආවුණා. මංගලම් විශ්වවිද්‍යාලයෙන් තමයි උන්වහන්සේ ඇවිල්ලා කියනවා මේක බලන්නලු බටහිර විද්‍යාවේ දෘෂ්ටි කෝණය. ඔය පෞද්ගලික සතිය වෙච්චදී තීරුම් ගන්න හැමෝම උත්සාහ කරේ ඒක බටහිර භෞතික විද්‍යාවෙන්, එහෙම නැත්නම් බටහිර මානසික විද්‍යාවෙන්, එහෙම නැත්නම් බටහිර සමාජ විද්‍යාවෙන්. ඔය කාරණා තුනෙන් විතරයි මිනිස්සු ලෝක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. සමාජ විද්‍යාවක කියන වටකට පටිච්චසමුප්පාදයක් කියනවා ඒක සමාජ විද්‍යාවක කියලා. මම කියන්නේ ඔය වචනේ වෙන කියන්නේ නැහැ හම්බුනේ. මොන වචනද? මම පාවිච්චි කරන්නේ. නමුත් ඕන් කියන වටකට මේ සමාජ විද්‍යාව සිංහල සමාජයේ මත වික්ෂිප්ත වෙලා ඉන්නේ. මේ යුද්ධ මානසිකත්වයක් වෙනවා. අපරණ වෙනවා. ඒ නිසා මොන්නේ සහනයක් ලබා ගැනීම සඳහා මේ එක දේවල් දකින්න සම්පූර්ණයි. ඒකයි වෙලා තියෙන්නේ. මේ ඉන්න සිංහල මිනිස්සු ඔක්කොම දැන් අතරම වෙලා කාලකන්ණි වෙලා නැති බව වෙලා මේ මිනිස්සුන්ගේ මොකක් හරි සහනයක් වෙන ඒ සාරව වෙනකොට ඒක වෙනවා. මේ සමූහ වශයෙන් මේ විද්‍යාවක් ලබනවා මේ රැස්වීම දෙන එක දැක්ක. ඒ සමාජ විද්‍යාත්මකයි. භෞතික විද්‍යාඥයෝ කියනවා මේ රතු පාටයි කහ පාටයි වෙන වෙන දේ තීව්‍රව බලන්නේ ඉතින් මොන බල පාට වෙනවා. ඊළඟ මනෝවිද්‍යාඥයෝ කියලා විතර එහෙමයි බටේවා විද්‍යාඥයෝ කියන්නේ ඕන් කියන ආදලා ඒක මේ ප්‍රාණ මනෝ මනසේ විකෘතියක් ඇතිවෙන එක වේ. මනස්කාරයද ප්‍රශ්නේ මේකයි මේ ප්‍රශ්නේ. අයි මේක මේ සත්‍යයක් විතර පමණ කාලයකට සීමා වුණා. අයි අදෝක වෙන්නේ. අන්න අද දකින්න කියලා. ඒ නැත්නම් මේ සතියේ ඉස්සෙල්ලාම දැක්කේ නැත්නම් අනිත් එක රපොලි සහය අතර පමණද මේ සීමාවක් තියෙන්නේ මායින්සේ. අයි රපොලි වෙන්නේ නැත්නම් ඔය පේන්නේ නැත්නම් ධම්මාරේ මාතරේ පේන්නේ. අයි නිල් කාවෙන් නැත්නම් දෙන්නේ. අයි මොකද ඊවාගේ උත්තර දෙන්නේ කවුරුත්. මේ ප්‍රශ්න අහලා ඔය විද්‍යාවේ අනුව ඔබ රතු පාටයි කහ පාටයි වෙන වෙන නම් ඔබ වෙන්නේ. එහෙමනම් රතු පාටයි නිල් පාටයි වෙන කරලා එදාට මොකද කරන්නේ? ඒක නවදාලා තියෙනවා. බටහිර විද්‍යාව ගැන කතා කරනවා. මේ ශුද්ධ විද්‍යාව. ශුද්ධ විද්‍යාවේ බදාගන්න බටහිර විද්‍යාවේ මූලික දේවල් ටිකක් දන්නේ නැහැ. බටහිර විද්‍යාවේ යමක් තේරුම් ගන්න නම් ඒක එකතරක් නෙවෙයි 10ක් නෙවෙයි 30ක් නෙවෙයි කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. මේක කරලා බලන්න වෙනවා. ඉතින් එහෙම කරන්න බැරි දෙයකට කොහොමද බටහිර විද්‍යාවේ නීතිරේදී ඒවා නියම අපි මෙතනදී උදාහරණ ඒක තේරුම් ගන්න නැතුව මේ ඉතාමත්ම හීනමානයකින් පෙළෙන මිනිස්සු ටිකක් අද ලංකාවේ ඇතිවෙනවා. ඒ හීනමානයකින් පෙළෙන මිනිස්සු නැති කරේ කවුද කියලා මගේ කෙනෙකුත් එහෙම කවුරක්වත් නැහැ මේ රටේ ඇත්තලා. පාසල්වල සහ විශ්වවිද්‍යාලවල දෙන අධ්‍යාපනය විසින් තමයි මේ මිනිස්සු නැති. මේ මිනිස්සුන් අද කොයිතරම් දුරට හීනමානයෙන් පෙළෙනවද කියනවා නම් මෙවැනි කාරණාවක් තේරුම් ගැනීම සඳහා මමන්ගේ සංස්කෘතිය තුළ යමක් තියෙනවාද කියලා මෙයා බලන්න සෝදානම් වෙනවා. අයියෝ මොන්නේ මම දන්නේ නැහැ මට අතෝගාරේ කියන්නේ මම දන්නේ
අද ඔය එකක් ගන්නවා පස්සේ පමණ කාලයකට භෞතික විද්‍යාවේ ඔය ඉංග්‍රීසි විදිහට උදාහරණ බෑ කියන එක නම් මම ඒක මම කියන එක කියලා භෞතික විද්‍යාව. මම භෞතික විද්‍යාව කියන එක කියන යම් ප්‍රමාණයක්. දැන් ඒ කතාවේ පැත්තකින් තියෙන මොකද? සමහරවිට මේ ඉතින් ආහාර දේවල් මේ සත්‍ය තුළ මේ සතිය තුළ ජ්‍යොතිෂයේ මොකක්ද වෙනස්කමක් සිදු වුණාද? නේද උත්තර දෙන්න. එහෙම නැත්නම් මේ සතිය තුළ ලංකාවේ හමුදා පළවෙනි වතාවට ප්‍රකාශන ගහන්න පටන් ගත්තා. ඒක නිසාද මේ ප්‍රතිවිරුද්ධ. මේ ආයෙ ප්‍රශ්න මම මේ උත්තර හැටියට කියනවා නෙවෙයි. ප්‍රශ්නයක් හිතනවා මේ රැකීගෙන බලන්නත් මේ අපේ හමුදාව පළවෙනි වතාවට පොන්ද දෙකින් කරගෙන ප්‍රභාකරණ ගන්න පටන් ගත්ත නිසා ප්‍රභාකරණගේ හමුදාව දැන් කවුරුහරි අහනවා බුදුහාමුදුරන් මම යුද්ධයට ආවද යනවා බුදුහාමුදුරන් මේ යුද්ධයට ආවද යන කතාව තවම එක බුදුහාමුදුරන් මට යුද්ධයට ආවද යනවා නෑ නමුත් ඔබ එකක් ගන්න බුදුහාමුදුරන් යුද්ධයට නැකවා මම දන්නවා නමුත් බෝසත්යන් වහන්සේ යුද්ධ කරපුවා නම් මම දන්නවා උසස්යෙන් නැති ඉඳන් දෙකයි කියලා කියන්නට ඒ දවස්වල එන්ජියෝ ආයේ කෙටිය නැහැ. ඒ නිසා දුන්නේ. උසස්යෙන් නැති නම් ඉඳ කියලා තියෙනවා ඉඳලා උපදෙස් කියලා.